හලෝ පෙන්ස් අයිබෝවන් කියල පිළිගන්නවා ඒස් ඩිසයින් LK YouTube චැනල් එකට. ඉතින් ඒ වීඩියෝ සීරියස් එකේ පළවෙනි එපිසෝඩ් එකයි ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකයි බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ වීඩියෝ දෙක බලලා මේ වීඩියෝ එක බලන්න එන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ වර්ඩ් වල ටෙක්ස්ට් ෆෝමැටිං ගැන. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. මොකද එහෙම කරා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. මේ channel එකෙන් අපි අප්ලෝඩ් කරන්නේ එඩියුකේෂන් වලට සම්බන්ධ කන්ටෙන්ට් නිසා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ වීඩියෝ බලන්න කියලා. මම ඒස් වික්‍රම. software එක launch කරගමු. software එක launch කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට welcome screen එක open වෙනවා බලා ගන්න පුළුවන්. එතනින් මම මුලින්ම blank document එකක් create කරගන්නවා මේ වැඩේ ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. මම මෙතන blank document select කරනවා. select කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට අලුත් document එකක් Word තුල create වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරමු මේ text formatting කියන්නේ මොකක්ද කියලා. ඉතින් text formatting කරන්න අපිට Word තුල අවශ්‍යම වෙන group එකක් තමයි මෙන්න මේ home වල තියෙන font group එක කියන්නේ. ඉතින් මේ group එකෙන් අපිට සරලවම අපිට අවශ්‍ය කරන text formatting සියල්ල අපිට අවශ්‍ය ආකාරයට කරගන්න පුළුවන් මේ font group එක use කරලා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ font group එක use කරලා text formatting Word වලින් කරගන්නේ කියලා. ඉතින් මම ඒකට මුලින්ම sample text එකක් type කරගෙන ඉන්නම් ඔයාලට ඒ ගැන පැහැදිලි කරන්න. ඉතින් මම sample text එක මේ විදිහට type කරගත්තා. ඉතින් දැන් අපි බලමු මොනවද අපිට ප්‍රධාන වශයෙන් කරගන්න පුළුවන් text formatting කියලා. ඉතින් මුලින්ම අපිට කරගන්න පුළුවන් මේ text එකේ font එක change කරගන්න වැඩේ. ඒකට ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදිහට type කරගත්ත text එක highlight කරගෙන මෙතන font කියන group එකට ඇවිල්ලා එතන තියෙන font drop down එක select කරගන්න. select කරලා ඔයාලා කැමති font එකක් මේ විදිහට ලබා දෙන්න. ඉතින් මම මෙන්න මේ විදිහට font එක ලබා දෙනවා මෙන්න මේ text එකට. ඊළඟට අපි මෙන්න මේ text එකේ size එක වැඩි කරගන්නේ කොහොමද කියලා බලමු. ඒකට ඔයාලා නැවතත් මේ විදිහට text එක highlight කරලා මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ ලොකු A අකුරක arrow එකක් තියෙන icon එකක් තියෙනවා. ඒක ඔයාලට text එක ලොකු වෙන්න ඕන ප්‍රමාණයට වෙනකම් ඒ icon එක select කරන්න. ඉතින් මේ ගාන හොඳටම ප්‍රමාණවත්. ඒක නිසා මම මේ ගානට මේ text එක තියාගන්නවා. ඔයගලන්ට size අඩු කරගන්න ඕනේ නම් මේ විදිහටම නැවතත් මේ text එක highlight කරලා මෙතන ඊතලයක් එක්ක තියෙන පුංචි A අකුර වගේ තියෙන icon එක ඔයාලා type කරගත්ත text එක ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට පොඩි වෙනකන් select කරන්න. ඉතින් දැන් අපි මේ text එකේ font එක වෙනස් කරලා ඒකේ size එක අපිට ඕන ප්‍රමාණයට විශාල කරගෙන අපි අවශ්‍ය විදිහට අපේ ප්‍රධාන text formatting ටික හදාගෙන ඉවරයි. ඉතින් මට දැන් මේ text එකට කරගන්න ඕනේ මේ text වල මෙන්න මේ subscribe කියන එක මුල් අකුර capital වෙන්න ඊට අමතරව මෙන්න මේ case design LK කියන text එක තනිකර simple text එකක් විදිහට convert කරගන්නත් දැන් අවශ්‍ය වෙනවා. ඒකට ඔයාලට මේ text එක නැවත backspace එක හරි delete key එක හරි ඔබලා මකල නැවත cap lock on කරලා type කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට අපිට font cases භාවිතා කරන්න පුළුවන්. ඉතින් font cases දානවා නම් අපිට සරලවම කරන්න තියෙන්නේ මේ අදාළ text එක හෝ ඒ text එකේ අපිට change වෙන්න ඕනේ font එක highlight කරලා මෙන්න මෙතන තියෙන change cases තියෙන drop down එක select කරලා අපි එතනින් sentence case කියන එක දෙනවා. ඉතින් මේ case එක දුන්නාට පස්සේ අපිට මෙන්න මේ ඉස්සරහා
තියෙන subscribe කියන ටෙක්ස්ට් එකේ S අකුර කැපිටල් අකුරක් විදිහට කන්වර්ට් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපිට තවත් cases 4ක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් අපි දැන් කතා කරමු. ඉතින් මෙන්න මේ lower case වලින් කරන්නේ අපේ ටෙක්ස්ට් එක simple ටෙක්ස්ට් එකක් විදිහට කන්වර්ට් කරන එක. ඒ කියන්නේ අපි ටයිප් කරා වගේ. ඉතින් ඒ lower case එකෙන් අපිට අන්න ඒ දේ කරගන්න පුළුවන්. ඊළඟට අපිට තුන්වෙනි case එක විදිහට upper case කියලා case එකක් බලා ගන්න පුළුවන්. ඉතින් upper case එකෙන් අපිට කරගන්න පුළුවන් වෙන දෙයක් තමයි මේ සම්පූර්ණ ටෙක්ස්ට් එක capital අකුරු වලට කන්වර්ට් කරගන්න පුළුවන් වෙන එක. ඉතින් ඊළඟ case එක ගැනත් අපි බැලුවොත් ඉතින් capitalize keyword case එකෙන් අපිට කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ටෙක්ස්ට් එකේ මේ වචන වල මුලින් තියෙන අකුර විතරක් අපිට capital අකුරක් විදිහට කන්වර්ට් කරගන්න පුළුවන් මෙන්න මේ capitalize keyword case එක පාවිච්චි කරොත්. ඊළඟට අවසාන වශයෙන් අපිට බලා ගන්න පුළුවන් toggle case කියලා. ඉතින් මේ case එකෙන් අපිට සරලවම කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ case එකේ කරන එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අපිට මේ case එකේදී මෙන්න මේ ටෙක්ස්ට් එකේ වචනින් වචනේ තියෙන පළවෙනි අකුරු ටික තියෙන්නේ. ඒ අකුරු අපිට කන්වර්ට් කරගන්න පුළුවන් simple අකුරු විදිහට. ඉතින් මම හිතනවා ඔයාලට මේ word වල cases සම්බන්ධව යම් කිසි අවබෝධයක් එන්න ඇති කියලා. ඉතින් දැන් අපි මේ ටෙක්ස්ට් එකේ මම කියපු changes ටික කරමු. ඉතින් මුලින්ම මට අවශ්‍ය වුණේ මේ subscribe කියන ටෙක්ස්ට් එකේ S අකුර capital කරගන්න අවශ්‍ය වුණේ ඒක. ඉතින් ඒකට මම කරන්නේ මේ ටෙක්ස්ට් එක highlight කරලා මෙතන change case වලට ගිහිල්ලා sentence case එක select කරනවා. select කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මේ subscribe කියන ටෙක්ස්ට් එකේ පළවෙනි අකුර capital අකුරක් විදිහට change වෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට මට මෙන්න මේ case design lk කියන ටෙක්ස්ට් එකට change case එකක් දෙන්න ඕනේ. ඒකට මම කරන්නේ මෙතන cases drop down එක select කරලා එතන තුන්වෙනියට අපිට බලා ගන්න පුළුවන් වෙන upper case select කරනවා. select කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට අපිට මේ case design lk කියන ටෙක්ස්ට් එක capital අකුරු වලින්ම change කරලා අපිට හදලා දීලා තියෙනවා. ඉතින් දැන් මට කරගන්න ඕනේ මෙන්න මේ ටෙක්ස්ට් එක bold කරලා මේ on කියන ටෙක්ස්ට් එක italic කරලා මෙන්න මේ case design lk කියන ටෙක්ස්ට් එකට යටින් ඉරක් එහෙම නැත්නම් outline එකක් add කරගන්න. ඉතින් ඒ වැඩ ටික අපිට කරගන්න පුළුවන් මෙන්න මේ icon තුනෙන්. මෙතන පළවෙනි icon එක විදිහට bold, ඊළඟට italic සහ ඊට අමතරව underline tool එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි මෙන්න මේ subscribe කියන ටෙක්ස්ට් එක මට ඕනේ bold කරගන්න. ඉතින් ඒකට මට මෙන්න මෙතන තියෙන bold icon එක select කරලා මෙන්න මේ ටෙක්ස්ට් එක bold කරගන්න පුළුවන්. ඊටත් අමතරව ඔයාලට මේ ටෙක්ස්ට් එක මෙන්න මේ mini toolbar එක නැත්නම් මේ protein toolbar එක හරහාද අපිට මේ changes ටික කරගන්න පුළුවන්. ඉතින් මේ protein toolbar එක ගැන පොඩි හැඳින්වීමක් කරොත් මේ mini toolbar එක එහෙමත් නැත්නම් මේ protein toolbar එක හැදිලා තියෙන්නේ මෙන්න මේ font group එක සහ paragraph group දෙකේ එකතුවක් විදියට. ඉතින් ඉදිරියේදී අපි කතා කරමු මේ paragraph group එක කියන්නේ මොකද්ද? මේ group එක හරහා අපිට කරගන්න පුළුවන් දේවල් මොනවද කියලා. හරි, දැන් අපි මේ subscribe කියන ටෙක්ස්ට් එක bold කරගමු. ඒකට මම මෙතන bold select කරනවා. ඊට අමතරව මට මේ on කියන ටෙක්ස්ට් එක italic කරගන්න ඕනේ. ඒකට මම මෙන්න මේ italic icon එක select කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ටෙක්ස්ට් එක italic වෙනවා. ඊට අමතරව මට මේ case design lk කියන ටෙක්ස්ට් එකේ ටෙක්ස්ට් එක underline කරගන්න ඕනේ. ඒකට මම මෙන්න මේ icon එක select කරනවා. select කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ subscribe කියන ටෙක්ස්ට් එක bold වෙලා තියෙනවා සහ මේ on කියන ටෙක්ස්ට් එක italic වෙලා තියෙනවා. ඊට අමතරව අපිට මේ case design lk කියන ටෙක්ස්ට් එකත් underline වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරමු අපි මේ ටෙක්ස්ට් වලට add කරපු formatting ටික අයින් කරගන්නේ නැත්නම් remove කරගන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේ ටෙක්ස්ට් එක ගානේ highlight කරලා මෙන්න මේ icon ටික highlight වෙලා තියෙන එකෙන් ආයි select කරලා unhighlight කරගන්න එක විතරයි. ඉතින් මම මේ සේරම ඒ විදිහට කරලා පෙන්නන්නම් ඔයාලට මේක වෙන්නේ කොහොමද කියලා පෙන්නන්න ඕන නිසා. ඉතින් මම මෙන්න මේ විදිහට italic එකත් අයින් කරගන්නවා. ඊළඟට මේ subscribe කියන text එකේ bold එකත් අයින් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට මෙන්න මේ text වලට දාන formatting සරලවම අපිට අයින් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට එක text එකක් වුණත් එක වචන ගානේ highlight කරන්න
උනේ අපි ඒ ටෙක්ස්ට් වලට වෙන වෙනම ෆෝමැටින් දීපු නිසා. ඉතින් මේක එක ටෙක්ස්ට් එකකට මේ බෝල්ට් එක දුන්නොත් ඔයගොල්ලන්ට පහසුවෙන්ම මේ බෝල්ට් එක අයින් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි බලමු අපිට වැඩක් නැති වචනයක් අපි ටයිප් කරලා තියෙනවා අපේ වර්ඩ් ඩොකියුමන්ට් එකක කියලා. ඉතින් ඒ වචනේ අපිට බෑක් ස්පේස් එක හරි ඩිලීට් කී එක හරි ඔබලා සම්පූර්ණයෙන්ම අපිට ඒ වචනය අයින් කරගන්න පුළුවන්. ඒ වුණත් අපි හිතමු එහෙම නැතුව ඒ වචනේ වලට තනීරකින් කපලා පෙන්නන්න ඕනේ කියලා. ඒ වුණත් අපිට ඒක කපලා පෙන්නන්න ඕනේ අවස්ථාවක් වුණොත් ඒ විදිහට කරන්නේ කොහොමද කියලා තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට මේ ටෙක්ස්ට් එකට ගැලපෙන්නේ නැති වචනයක් ටයිප් කරගන්නවා. ඒක ඔයාලට පෙන්වන්න ඕන නිසා. ඉතින් මේ ටෙක්ස්ට් එක බලද්දී ගැලපෙන්නේ නැති ගතියක් ඔයාලට පේනවා ඇති. ඉතින් දැන් අපි බලමු මෙන්න මේ වචනය තනීරකින් කපා ගන්න කොහොමද කියලා. ඒකට මම මෙන්න මේ අයිකන් එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒක අපිට තනීරකින් කැපිච් එකක් විදිහට කන්වර්ට් කරලා දෙනවා ඒ අයිකන් එක හරහා. ඉතින් මම මේ වචනය දැන් මකා ගන්නවා මේ විදිහට. ඉතින් දැන් අපි කතා කරමු අපි ගොඩක් ගණිතේ ප්‍රශ්න පත්‍රවල නැත්නම් විද්‍යා පේපර් වල භාවිතා කරන සබ්ස්ක්‍රිප්ට් සහ සුපර්ස්ක්‍රිප්ට් ගැන. ඉතින් ඒක ගැන පැහැදිලි කරන්න මම මෙතන සාම්පල් සංඛ්‍යාවක් ටයිප් කරලා ඔයාලට පැහැදිලි කරන්න. ඉතින් මුලින්ම අපි බලමු මෙන්න මේ සංඛ්‍යාවේ මෙන්න මේ 2 කියන ඉලක්කම කොහොමද සබ්ස්ක්‍රිප්ට් කරගන්නේ කියලා. ඒකට මම මෙන්න මේ 2 ඉලක්කම highlight කරලා මෙතන තියෙන සබ්ස්ක්‍රිප්ට් icon එක select කරනවා. select කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට ඒ ඉලක්කම මේ සංඛ්‍යාව සබ්ස්ක්‍රිප්ට් විදිහට අපිට change වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලා ගොඩක් පිට ගණන් පේපර් වල එහෙම නැත්නම් විද්‍යා පේපර් වල දැකලා ඇති සබ්ස්ක්‍රිප්ට් සුපර්ස්ක්‍රිප්ට් එහෙම මේ ඉලක්කම අපි හිතමු ලොකු වැඩි කියලා. එහෙම වුණොත් ඔයාලට කරන්න තියෙන්නේ මේ ටෙක්ස්ට් එක මේ ඉලක්කම highlight කරලා මෙන්න මෙතන පොඩි A අකුරක් එක්ක තියෙන arrow එක select කරන එක. හරි මේක මේ ගානට මම තියා ගන්නවා. ඊළඟට අපි බලමු මෙන්න මේ ඉලක්කම සුපර්ස්ක්‍රිප්ට් කරගන්නේ කොහොමද කියලා. ඒකට මම මුලින්ම මේ 2 ඉලක්කම highlight කරගෙන මෙන්න මෙතන තියෙන සුපර්ස්ක්‍රිප්ට් icon එක එකපාරක් සිලෙක්ට් කරනවා. ඉතින් මේ විදිහට සිලෙක්ට් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේක සුපර්ස්ක්‍රිප්ට් එකක් විදිහට චේන්ජ් වෙනවා. මේ ඉලක්කම ලොකු වැඩි වගේ නම් ඔය highlight එක ඔහොම තියාගෙන මෙන්න මෙතන පොඩි A අකුරක් වගේ arrow එකක් තියෙන icon එක ඔයාලට කැමති ප්‍රමාණයක් සිලෙක්ට් කරගන්න. ඔයාලට සංඛ්‍යාව අඩු වෙන්න ඕනේ කියලා හිතන ප්‍රමාණය. ඉතින් මම මෙන්න මේ ප්‍රමාණයට වගේ තියාගෙන empty තැනක් සිලෙක්ට් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට සුපර්ස්ක්‍රිප්ට් සහ සබ්ස්ක්‍රිප්ට් කියන ෆෝමැටින් දෙක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟට අපි කතා කරමු මේ ටෙක්ස්ට් එකක මොකක් හරි අපිට වැදගත් කියලා හිතන වචනයක් highlight කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකටත් ඔයාලට සරල දෙයක් කරන්න තියෙන්නේ මෙන්න මේ ටෙක්ස්ට් එක highlight කරලා ඊට පස්සේ මෙන්න මෙතන පැන්සලක් වගේ icon එකක් තියෙන text highlighter කියන එක select කරනවා මෙන්න මේ විදිහට. ඉතින් select කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ text එක අපිට highlight කරලා දුන්නා. ඉතින් අපිට මේ ටෙක්ස්ට් එක highlight කරලා දුන්නේ මේ highlight එකේ default color එක ඉන්නේ. අපි හිතමු ඔයාලට වෙන color එකකින් මේක highlight කරගන්න ඕනේ කියලා. එහෙම වුණොත් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන drop icon එක select කරලා ඔයාලට කැමති පාටක් මේ highlight එකට ලබා දෙන එක. ඉතින් මම මෙන්න මේ පාට තියාගෙන මේක select කරනවා. ඊළඟට අපි බලමු මේ text එක colors මාරු කරන්නේ කොහොමද කියලා. ඒකට මම කරන්නේ මෙන්න මේ highlight කරපු text එකම නැවතත් highlight කරලා මෙන්න මෙතන තියෙන ඒ අකුරු වගේ drop down එක select කරනවා. එතනින් ඔයාලට කැමති පාටක් මේ text එකට දෙන්න පුළුවන්. ඉතින් මම මේ text එකට මෙතනින් white color එක දීලා back වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට text color එකත් අපිට අවශ්‍ය විදිහට select කරගන්න පුළුවන්. සහ අපිට highlight කරගන්න වැඩි මෙන්න මේ icon එක හරහා කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක ඉවරනකම් බලපු ඔයාලා හැමෝටම. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේ අරමුණ තමයි ටයිප් සෙටින් ඉගෙන ගන්න කැමති පාසල් අධ්‍යාපනය හදාරන අපේ නංගිලා මල්ලිලාට සහ අලුතෙන්ම ඉගෙන ගන්න කැමති අයට මේ වීඩියෝ සීරීස් එක ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වීඩියෝ සීරීස් එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරලා මොනවා හරි නොතේරෙන තැනක් තිබ්බනම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් හැම කෙනෙක්ටම සුබ දවසක්. මම කේස් ජයවික්‍රම.